ආයුබෝවන් දුවල පුතාලා හැම දිනාටම ඉතින් දුවේ පුතේ අපි කලින් වීඩියෝ එකෙන් ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා මේ ප්‍රශ්න පත්‍රයේ තිබුණ. ඉතින් අද අපි 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි සාකච්ඡා කරන්න යන්නේ. පුතේ බලා ගන්න 21 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා පරිගණකයේ ඇති විශේෂ ලක්ෂණයක් නොවන්නේ. පුතේ මේක වන්නේ නෙමේ නොවන්නේ. ඉතින් මේ බලන්න පුතේ මෙතන කියලා තියෙනවා වේගය. පුතේ වේගයේ පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක් වෙනවා මිල අධික වීම. පුතේ මිල අධික වීම පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක් නෙමෙයි. 21 වෙනි ප්‍රශ්නෙට අංක 2 තමයි ගැළපෙන උත්තරය වෙන්නේ. අපි බලමු 3 වෙනි උත්තරේ මොකක්ද කියලා. බහුකාර්ය බව. පුතේ බහුකාර්ය බව පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක් වෙනවා. ආයි පුතේ 4 වෙනි එක තියෙනවා කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවයත් පුතේ පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක් වෙනවා. හොඳයි එහෙනම් අපි යනවා 22 වෙනි ප්‍රශ්නෙට. 22 කියනවා භෞතික ප්‍රමාණයට අනුව. පුතේ භෞතික ප්‍රමාණයට අනුව පරිගණක වර්ග කළ හැකි ආකාරයක් වන්නේ. අපි බලමු පුතේ මොනවද භෞතික ප්‍රමාණයට අනුව වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර වෙන්නේ කියලා. ඉතින් පුතේ භෞතික ප්‍රමාණයට අනුව අපිට වර්ගීකරණය කරන්න පුළුවන් සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක සහ ශුද්‍ර පරිගණක විදිහට. ඉතින් පුතේ බලමු මෙතන උත්තර වලින් එකට ගැලපෙන උත්තරයක් තියෙනවද කියලා. පළවෙනි එක සංඛ්‍යාංක පරිගණක. ගැලපෙන්නේ නැහැ පුතේ. සංඛ්‍යාංක විදිහට අපි පරිගණක වර්ගීකරණය කරන්නේ නිෂ්පාදන තාක්ෂණයට අනුව. එහෙනම් පළවෙනි එක ගැලපෙන්නේ නැහැ. දෙක පුතේ මිශ්‍ර පරිගණක ගැලපෙන්නේ නැහැ. මිශ්‍ර පරිගණකත් පුතේ නිර්මාණ තාක්ෂණයට අනුවයි අපි වර්ගීකරණය කිරීම කරන්නේ. එහෙනම් පුතේ තුන්වෙනි උත්තරේ ගැලපෙනවා මධ්‍ය පරිගණක. මධ්‍ය පරිගණක ගන්න පුළුවන් භෞතික ප්‍රමාණයට අනුව වර්ගීකරණය යටතේ. හොඳයි හතරවෙනි උත්තරේ පුතේ ප්‍රතිසම පරිගණක. පුතේ ප්‍රතිසම පරිගණක ගන්නේ නිර්මාණ තාක්ෂණයට අනුව වර්ගීකරණය කිරීම සඳහායි. ඒක නිසා පුතේ 22 වෙනි ප්‍රශ්නෙට වඩාත් සුසු උත්තරේ විදිහට අපිට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. හොඳයි පුතේ අපි 23 වෙනි ප්‍රශ්නෙට යනවා. සංඛ්‍යාංක සංඥා පෙන්눔 කරනු ලබන්නේ පහත කවර රූප සටහනින්ද? එහෙනම් පුතේ සංඛ්‍යාංක සංඥා ගැනයි කියන්නේ. එහෙනම් පුතේ පළවෙනි රූප සටහනේ තියෙන සංඛ්‍යාංක සංඥාද? නැහැ පුතේ. පළවෙනි රූප සටහනේ තියෙන ප්‍රතිසම සංඥා. එහෙනම් B කියන රූප සටහනේ තමයි සංඛ්‍යාංක සංඥා තියෙන්නේ. මොකද පුතේ සංඛ්‍යාංක සංඥාවල 1 සහ බිඳුව කියන අගයන් නිරූපණය කරන්න ඕන. ඉතින් මේ රූප සටහනේ ඉහළ අවස්ථාවෙන් අපි 1 කියන අවස්ථාව නිරූපණය කරනවා. පල්ලෙහා තියෙන අවස්ථාවෙන් පුතේ බිඳුව නිරූපණය කිරීමක් කරනවා. ඉතින් ඕනම සංඛ්‍යාංක පරිගණකයක 1 සහ බිඳුව එහෙම නැත්නම් පුතේ ඉහළ වෝල්ටීයතා මට්ටම සහ පහළ වෝල්ටීයතා මට්ටම අනුව තමයි ක්‍රියාත්මක වීම වෙන්නේ ඕනම සංඛ්‍යාංක පරිගණකයක්. ඒක නිසා පුතේ මේකේ සංඛ්‍යාංක සංඥා පෙන්눔 කරලා තියෙන්නේ B කියන රූප සටහනෙන්. එහෙනම් බලන්න පළවෙනි උත්තරේ A රූප සටහන මගින් වැරදි. පුතේ A රූප සටහනේ පෙන්වලා තියෙන්නේ ප්‍රතිසම සංඥා. එහෙනම් දෙවෙනි උත්තරේ ගැලපෙනවා B රූප සටහන මගින් කියන එක. හොඳයි පුතේ අපි 24ට යන්නේ 24 කියනවා පහත කවරක් දැක්වීමේ උපක්‍රමයක් නොවන්නේද? එහෙනම් පුතේ අපි බලමු මේ පල්ලෙහා තියෙන උපකරණ වලින් දැක්වීමේ උපක්‍රම නැත්නම් මේ pointing device එකක් නොවන්නේ කුමක්ද කියලා. වන්නේ නෙමෙයි පුතේ මෙතන කියන්නේ නොවන්නේ කුමක්ද කියලායි. right පළවෙනි එක පුතේ තියෙනවා ස්පර්ශ සංවේදී තිරය. පුතේ ස්පර්ශ සංවේදී තිරය දැක්වීමේ උපක්‍රමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද හේතුව පුතේ පරිගණක තිරේ අපේ කර්සර් එක නැත්නම් මේ මවුස් පොයින්ටර් එක එහා මෙහා ගෙනියන්න අපි පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ස්පර්ශ සංවේදී තිරය. එහෙම නැත්නම් ටච් ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න පුළුවන්. දෙක පුතේ ආලෝක පෑන යොදාගෙනත් අපිට මවුස් පොයින්ටර් එක එහා මෙහා ගෙන යාමේ හැකියාව තියෙනවා. පුතේ වෙබ් කැමරාව භාවිත කරගෙන මවුස් පොයින්ටර් එක එහා මෙහා ගෙනියන්න පුළුවන්ද? බැහැ. අපිට වෙබ් කැමරාව යොදාගෙන පුතේ මවුස් පොයින්ටර් එක එහා මෙහා ගෙනියන්න බෑ. ඒක නිසා පුතේ වෙබ් කැමරාව රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රමයක් විදිහටයි අපි හඳුන්වන්නේ. එහෙනම් අංක 4ට පුතේ නිවැරදි උත්තරය අංක 3 විදිහට ගන්න පුළුවන්. හොඳයි 25 වෙනි ප්‍රශ්නේ. පහත කවරක්
හොඳයි පුතේ 25 වෙනි ප්‍රශ්නේ එනවා පහත කවරක් ආදාන උපක්‍රමයක් සඳහා උදාහරණයක් වන්නේද? පුතේ ආදාන උපක්‍රම පාවිච්චි කරනවා පරිගණකයට දත් සහ උපදෙස් ඇතුළත් කර ගැනීම සඳහා. එනම් පුතේ මෙතන අහන්නේ ආදාන උපක්‍රමයක් සඳහා උදාහරණයක් වන්නේ නොවන්නේ නෙමෙයි වන්නේ. එනම් පුතේ පළවෙනි උත්තරේ දෙනවා සංදර්ශකය. පුතේ සංදර්ශකය ආදාන උපක්‍රමයක් නෙමෙයි ප්‍රතිදාන උපක්‍රමයක්. මොකද පරිගණකය තුළ සකස් වුණු දත්ත අපිට බාහිරයට පෙන්눔 කරන්නයි මේ සංදර්ශකය පාවිච්චි කරන්නේ. ඒ නිසා සංදර්ශකයේ පුතේ ප්‍රතිදාන උපක්‍රමයක්. නාදකේ නැත්නම් ස්පීකර් එකත් පුතේ ප්‍රතිදාන උපක්‍රමයක්. මොකද පරිගණකයේ ඇතුලේ අපි සින්දුවක් ප්ලේ කරනවා නම් අන්නේ සින්දුව අපිට බාහිරයට ඇහෙන්නේ නාදකේ එහෙම නැත්නම් ස්පීකර් එක නිසා. ඒක නිසා පුතේ ස්පීකර් එක එහෙම නැත්නම් නාදකයක් ප්‍රතිදාන උපක්‍රමයක් විදිහට අපි හඳුන්වනවා. හොඳයි තුන්වෙනි උත්තරේ යතුරු පුවරුව එහෙම නැත්නම් කීබෝඩ් එක පුතේ කීබෝඩ් එක අපි ආදාන උපක්‍රමයක් විදිහට හඳුන්වනවා. මොකද පුතාට අකුරු එහෙම නැත්නම් ඉලක්කම් එහෙමත් නැත්නම් පුතේ සංකේත වගේ දේවල් ඇතුළත් කරන්න පරිගණකය තුළට භාවිත කරන්නේ මේ යතුරු පුවරුව එහෙම නැත්නම් කීබෝඩ් එක. නිසා කීබෝඩ් එක නැත්නම් යතුරු පුවරුව පුතේ මෙතන තියෙන උත්තර වලින් ආදාන උපක්‍රමයක් විදිහට ගන්න පුළුවන්. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකේ නැත්නම් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක පුතේ ප්‍රතිදාන උපක්‍රමයක්. පරිගණකයේ සකස් කරපු දෙයක් පුතේ විශාල තිරයකට ලබා දෙන්න අපි පාවිච්චි කරනවා මේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. ඒ නිසා ඒක අපි ප්‍රතිදාන උපක්‍රමයක් විදිහට හඳුන්වන්නේ. හොඳයි පුතේ අපි 26 වෙනි ප්‍රශ්නෙටයි යන්නේ. 26 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා ආදාන ප්‍රතිදාන යන දෙවර්ගය සඳහාම භාවිත කළ හැකි උපකරණය වන්නේ පහත කවරක්ද? එනම් පුතේ මෙතන කියලා දින ආදාන ප්‍රතිදාන දෙකටම ගන්න පුළුවන් කවරක්ද කියලායි. එනම් පුතේ මුලින්ම තියෙන යතුරු පුවරුව පුතේ යතුරු පුවරුව එහෙම නැත්නම් කීබෝඩ් එකක් පාවිච්චි කරන්නේ ආදාන උපකරණයක් විදියට. කියන්නේ පරිගණකයට පුතේ අකුරු ඉලක්කම් සංකේත වගේ දේවල් ඇතුළත් කරන්න තමයි අපි මේ යතුරු පුවරුව පාවිච්චි කරන්නේ. දෙක පුතේ තියෙනවා නාදකය කියන්නේ ස්පීකර් එකක් පාවිච්චි කරනවා අවුට්පුට් ඩිවයිස් එකක් නැත්නම් ප්‍රතිදාන උපාංගයක් විදියට. පුතේ ඊගාට තුන්වෙනි උත්තරේ දෙන ස්පර්ශ පෑඩය එහෙම නැත්නම් ටච් පෑඩ් එක මේක පුතේ ලැප්ටොප් කම්පියුටර් වල තමයි අපිට දැක ගන්න තියෙන්නේ. මවුස් එක වෙනුවට පුතේ ලැප්ටොප් කම්පියුටර් වල පාවිච්චි කරන්නේ මේ ස්පර්ශ පෑඩය. ඉතින් පුතේ මේ ස්පර්ශ පෑඩයත් ආදාන උපාංගයක් විදිහට තමයි අපි සලකන්නේ. හොඳයි අවසාන උත්තරේ දෙනවා පුතේ ස්පර්ශ සංවේදී තිරය. ඒ කියන්නේ පුතේ ටච් ස්ක්‍රීන් එක ගැනයි කියන්නේ. ඉතින් ටච් ස්ක්‍රීන් එක පුතේ ආදාන ප්‍රතිදාන දෙකටම ගන්න පුළුවන් අපිට. මොකද ස්ක්‍රීන් එක ටච් කරලා අපිට දත්ත ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පුතේ කම්පියුටර් එක තුල සකස් වෙච්ච දත්ත එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් තුල තියෙන දේවල් උනත් අපිට ස්ක්‍රීන් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා පුතේ ටච් ස්ක්‍රීන් එකෙන් ආදාන කරන්න පුළුවන් වගේම ප්‍රතිදානය කර ගැනීමේ හැකියාවත් අපිට තියෙනවා. ඒක නිසා ආදාන ප්‍රතිදාන දෙකටම ගැලපෙන උපාංගයේ විදියට ස්පර්ශ සංවේදී තිරය එහෙම නැත්නම් ටච් ස්ක්‍රීන් එක ගන්න පුළුවන්. හොඳයි පුතේ අපි 27 වෙනි ප්‍රශ්නෙට යන්නේ 27 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා චෙක් පත්වල නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා බැංකුවල භාවිත කරන ලබන උපකරණය වන්නේ පහත කවරක්ද කියලා. පුතේ නම් චෙක් පත්වල නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න ගන්න පුළුවන් අපිට තීරුකේත කියවනය. මේකේ පළවෙනි උත්තරය යට තියෙන පුතේ තීරුකේත කියවනය. පුතේ මේක භාවිත කරන්න බෑ. මේ තීරුකේත කියවනේ භාවිත කරන්නේ කඩසාප්පුවල විකුණන්න තියෙන පුතේ එක එක අයිටම්ස් වල සඳහන් වෙලා තියෙන තීරුකේත කියවා ගැනීම සඳහා. මේ අපි කඩෙන් ගත්තොත් එහෙම පුතේ මොකක් හරි අයිටම් එකක් සබන් කැටයක් ගත්ත කියලා හිතන්න. අන්නේ සබන් කැටේ පුතේ තියෙනවා බාකෝඩ් එකක්. ඉතින් අන්නේ බාකෝඩ් එක කියව ගන්න මෙන්න මේ තීරුකේත කියවනේ භාවිත කරන්න පුළුවන්. හොඳයි දෙක පුතේ පැටලිතල සුපිරීක්ෂකය. ඒ කියන්නේ ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එක ගැනයි මේ කියලා තියෙන්නේ. ඉතින් මේ ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එක පුතේ පාවිච්චි කරනවා ලියවිල්ලක් එහෙම නැත්නම් ෆොටෝ එකක් වගේ දෙයක් මුද්‍රණය කරලා තියෙන ලියවිල්ලක් එහෙම නැත්නම් පුතේ මුද්‍රණය කරලා තියෙන ඡායාරූපයක් වගේ දෙයක් පරිගණකය තුළට ලබා ගැනීම සඳහා. පුතේ මේක අපිට රූප ආදානය කිරීමේ උපාංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි තුන්වෙනි එක පුතේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ. අන්න පුතේ හරි උත්තරය. එහෙනම් පුතේ චෙක් පත්වල නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න අපි චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ භාවිත කරනවා. චෙක් පත්වල තියෙන අපතේ විශේෂ තීන්ත වර්ගයක් නැත්නම් මේ මැග්නටික් ඉන්ක් එකක් යොදාගෙන මුද්‍රණය කරපු ඉලක්කම් ටිකක් චෙක් පතේ පහළට වෙන්න. අන්නේ ටික පුතේ හරියට පරීක්ෂා කරගන්න පුළුවන් මෙන්න මේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය කියන උපකරණය හරහා. දැන් සාමාන්‍ය printer එකක් හරහා පුතේ
ව්‍යාජ විදියට චෙක් පතක් මුද්‍රණය කරොත් එහෙම ඒ සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයේ නැහැ චුම්බක තීන්ත සාමාන්‍ය දියර තීන්ත වර්ගයක් තමයි ඒ මුද්‍රණ යන්ත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා පුතේ ඒ වගේ තීන්ත වර්ගයක් යොදාගෙන චෙක් පතක් මුද්‍රණය කරලා අර වගේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවන එකට අපි දාලා බැලුවොත් එහෙම මේ චෙක් පත පුතේ නිවැරදි චෙක් පතක් නෙමෙයි කියලා අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් පුතේ තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ 27ට. එහෙනම් 4 කියනවා ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය. එහෙනම් පුතේ ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමයේ භාවිත කරනවා පුතේ MCQ එහෙම නැත්නම් පුතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ගැනීම සඳහා. හොඳයි අපි යනවා පුතේ 28 වෙනි ප්‍රශ්නෙට. 28 වෙනි ප්‍රශ්නේ කියනවා පහත කවරක් සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණයක් වන්නේද? එහෙනම් පුතේ බලමු මොකද්ද මේ සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර වලට උදාහරණයක් වන්නේ කියලා. එහෙනම් පුතේ මුලින්ම තියෙනවා තාප මුද්‍රකය. නැහැ තාප මුද්‍රකයේ පුතේ සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රයක් නෙමෙයි. මේ සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රයක්ද කියලා අපිට හඳුනා ගන්න ලෙහෙසිම විදිය තමයි මේ මුද්‍රණ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙද්දී පුතේ තරමක් ഘോഷාකාරී ටිකක් ශබ්දයක් නිකුත් වෙනවා මේ මුද්‍රණ යන්ත්‍රයෙන් ක්‍රියාත්මක වෙද්දී. පුතේ තාප මුද්‍රකයක් එහෙම නැත්නම් තර්මල් ප්‍රින්ටර් එකක් ක්‍රියාත්මක වෙද්දී ලොකු ශබ්දයක් නිකුත් වෙන්නේ නැහැ. දෙක පුතේ ලේසර් තාක්ෂණය සහිත මුද්‍රණ යන්ත්‍රය. ලේසර් ප්‍රින්ටර් එකකිනුත් පුතේ print out ගද්දී ලොකු ශබ්දයක් නිකුත් වෙන්නේ නැහැ. තුන්වෙනි එක පුතේ පේලි මුද්‍රකය. මෙන්න මේක පුතේ සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රයක්. මොකද මේක ක්‍රියාත්මක වෙද්දී ලොකු ഘോഷාකාරී ශබ්දයක් අපිට නිකුත් වෙනවා. ඒක නිසා පේලි මුද්‍රකය අපිට සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් පුතේ හතරවෙනි උත්තරේ තීන්ත විදුම් මුද්‍රකය කියන්නේ ඉන්ජෙක්ට් ප්‍රින්ටර් එක. පුතේ ඉන්ජෙක්ට් ප්‍රින්ටර් එකත් සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍රයක් විදිහට අපි හඳුන්වන්නේ. මොකද මේක ක්‍රියාත්මක වුණා කියලාත් ලොකු ഘോഷාවක් නිකුත් වෙන්නේ නැති නිසා. හොඳයි අපි යනවා පුතේ ඊගායකට 29 වෙනි ප්‍රශ්නේ පහත කවරක් ප්‍රකාශ මාධ්‍ය උපාංගයක් නොවන්නේද? පුතේ වන්නේද නෙමේ නොවන්නේද කියලා අහන්නේ. හොඳයි සංයුක්ත තැටිය පුතේ ප්‍රකාශ මාධ්‍ය උපාංගයක්. දෙක පුතේ මතක කාඩ්පත් ප්‍රකාශ මාධ්‍ය උපාංගයක් නෙමෙයි. එහෙනම් දෙවෙනි උත්තරේ ගන්න වෙන්නේ 3 පුතේ සංඛ්‍යාංක බහුවිධ තැටිය කියන්නේ ඩිජිටල් වර්සටයිල් ඩිස්ක් එහෙම නැත්නම් DVD. පුතේ DVD ගත්තත් ප්‍රකාශ මාධ්‍ය උපාංගයක්. 4 පුතේ බ්ලූරේ තැටි තැටිත් පුතේ ප්‍රකාශ මාධ්‍ය උපාංගයක්. පුතේ ප්‍රකාශ මාධ්‍ය උපාංගවල දත්ත තැන්පත් කිරීම සහ කියවීම සඳහා ලේසර් බීම් එකක් නැත්නම් ලේසර් කදම්බයක් භාවිත කරනවා. ඉතින් පුතේ ලේසර් කදම්බයක් භාවිත කරගෙන තමයි CD තැටිවල දත්ත ලිවීම සහ කියවීම කරන්නේ. DVD වලත් එහෙමයි බ්ලූරේ තැටිවලත් ඒ තාක්ෂණියම තමයි භාවිත කරන්නේ. ඒ නිසා මේ දේවල් පුතේ අපිට ප්‍රකාශ මාධ්‍ය උපාංග විදිහට ගන්න පුළුවන්. හරි එතකොට මේ මතක කාඩ්පත් පුතේ ඝන තත්ත්වයේ උපාංග විදිහට අපි හඳුන්වන්නේ. මොකද හේතුව මතක කාඩ්පත් වල පුතේ චලනය වෙන කොටසක් නැහැ. අපි පුතේ හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත් හાર્ඩ් ඩිස්ක් එකේ ෆ්ලැටර්ස් නැත්නම් තැටි පුතේ චලනය වීමක් වෙනවා. වා CD තැටියක් පුතේ CD ROM එකට දැම්මොත් CD ROM එක ඇතුලේ මේ CD තැටිය කැරකෙනවා. හැබැයි පෙන් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කරා කියලා මෙමරි කාඩ් එකක් පුතේ කනෙක්ට් කරා කියලා ඒක ඇතුලේ කැරකෙන කිසිම කොටසක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒවා ඝන තත්ත්වයේ උපාංග විදිහට හඳුන්වනවා. හොඳයි පුතේ 30 වෙනි ප්‍රශ්නෙට යනවා සංඛ්‍යාංක බහුවිධ තැටියක ධාරිතාවයේ නිවැරදිව දක්වා ඇත්තේ පහත කවර පිළිතුරේද? පුතේ සංඛ්‍යාංක බහුවිධ තැටි කියන්නේ DVD තැටියක් කියන එක. එහෙනම් DVD තැටියක ධාරිතාවයේ නිවැරදිව දක්වලා තියෙන්නේ කොතනද කියලා අහනවා. පුතේ මෙගාබයිට් 1.44යි. මේ තියෙන්නේ පුතේ ෆ්ලොපි ඩිස්ක් එකක ධාරිතාවය. එහෙනම් මේක ගැලපෙන්නේ නැහැ. දෙක පුතේ මෙගාබයිට් 650ත් මෙගාබයිට් 900ත් අතර ධාරිතාවයක් තියෙන්නේ CD තැටියක. පුතේ තුන්වෙනි එක ගිගාබයිට් 25ත් ගිගාබයිට් 128ත් අතර ධාරිතාවයක් තියෙන්නේ බ්ලූරේ තැටියක. පුතේ හතරවෙනි උත්තරය ගිගාබයිට් 4.7ත් ගිගාබයිට් 9.4ත් අතර ධාරිතාවයක් තියෙන්නේ DVD තැටියක. එහෙනම් පුතේ හතරවෙනි උත්තරය තමයි නිවැරදි උත්තරය විදිහට අපිට ගන්න වෙන්නේ. හොඳයි පුතේ අපි 31 වෙනි ප්‍රශ්නෙට යන්න යන්නේ. 31 වෙනි ප්‍රශ්නේ අර්ථය කියනවා පහත දක්වා ඇති
කෙවණිය මගින් පරිගණකයට සම්බන්ධ කළ හැකි උපකරණය වන්නේ. එහෙනම් පුතේ බලමු මෙන්න මේ කෙවණිය මගින් මොන වගේ උපකරණයක්ද පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන් කියලා. එහෙනම් ඉස්සෙල්ලම බලමු පුතේ මොකද්ද මේ කෙවණිය කියලා. පුතේ මේ ෆෝට් එක තමයි සීරියල් ෆෝට් එක. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා ශ්‍රේණිගත කෙවණිය කියලා. එහෙනම් මේ ශ්‍රේණිගත කෙවණිය නැත්නම් සීරියල් ෆෝට් එක පුතේ අතීතයේදී පාවිච්චි කරා මොඩම් එකක් කම්පියුටරයට සම්බන්ධ කරගන්න. එහෙනම් යතුරු පූර්ව නෙමෙයි සම්බන්ධ කරේ පරිගණක තිරේ නෙමෙයි පුතේ ජාල මංහසුරුව නැත්නම් රවුටර් එක නෙමෙයි මොඩම් එක තමයි පුතේ මෙන්න මේ ශ්‍රේණිගත කෙවණිය හරහා අතීතේ පරිගණකයට සම්බන්ධ කරේ. හැබැයි පුතේ දැන් වෙද්දි මොඩම් එකක් USB පෝට් එක හරහා තමයි පරිගණකයට සම්බන්ධ කිරීම කරන්නේ. ඒකත් පුතා මතක තියාගන්න හොඳට. ශ්‍රේණිගත කෙවණිය හරහා නෙමෙයි දැන් මොඩම් එකක් සම්බන්ධ කරන්නේ. දැන් USB පෝට් එක හරහායි මොඩම් එක සම්බන්ධ කරන්නේ කියලා. හොඳයි පුතේ අපි 32 වෙනි ප්‍රශ්නෙට යනවා. දැනට පවතින වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ නියම මාධ්‍ය. එනම් පුතේ මේක ඉතා වැදගත් දත්ත සම්ප්‍රේෂණ නියම මාධ්‍ය. එනම් පුතේ නියම මාධ්‍යයක් කියන්නේ භෞතික මාධ්‍යයකට. එනම් පුතේ අංක 1 ඇඹරූ කම්බි යුගල අපි කියනවා ට්විස්ටඩ් පෙයා කියලා. පුතේ ඇඹරූ කම්බි යුගල නැත්නම් ට්විස්ටඩ් පෙයා නියම මාධ්‍යයක් තමයි. හැබැයි වේගවත්ම නියම මාධ්‍ය නෙමෙයි පුතේ ඇඹරූ කම්බි යුගල. ඒක ගන්න බෑ. දෙක පුතේ ගුවන් විදුලි තරංග තියෙනවා. හොඳයි පුතේ දෙක තියෙනවා ගුවන් විදුලි තරංග එහෙම නැත්නම් රේඩියෝ වේව්ස්. පුතේ රේඩියෝ වේව්ස් නියම මාධ්‍යයක් නෙමෙයි නියම නොවන මාධ්‍යයක්. මේ ගුවන් විදුලි තරංගය දාගෙන තමයි පුතේ මේ Wi-Fi නැත්නම් Bluetooth ක්‍රියාත්මක වෙන්නේ. හරි එහෙනම් පුතේ දෙවෙනි උත්තරය ගන්නත් බෑ. තුන්වෙනි උත්තරේ තියෙනවා පුතේ ප්‍රකාශ තන්තු. පුතේ ප්‍රකාශ තන්තු කියන්නේ fiber optics. එහෙනම් දැනට තියෙන වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ නියම මාධ්‍ය තමයි මේ ප්‍රකාශ තන්තු. එහෙනම් පුතේ තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. එහෙනම් හතර පුතේ සමක්ෂක කේබල් එහෙම නැත්නම් කෝක්සියල් කේබල් කියලා අපි කියනවා. එහෙනම් පුතේ මේ සමක්ෂක කේබල් අපිට කොහෙද දැක ගන්න තියෙන්නේ? පුතේ මේවා දැක ගන්න තියෙන්නේ CCTV සහ TV ඇන්ටනා වල. එහෙනම් CCTV සඳහාත් භාවිත කරනවා මෙන්න මේ සමක්ෂක කේබල. ඒ වගේම පුතේ TV ඇන්ටනා සඳහාත් භාවිත කරන්නේ සමක්ෂක කේබල. හොඳයි පුතේ අපි 33 වෙනි ප්‍රශ්නෙට යනවා. පහත රූපසටහන මගින් දක්වා ඇත්තේ කවර ජාල ස්ථූල විද්‍යාවක්ද? හරි එහෙනම් පුතේ බලමු මොකද්ද මේ ජාල ස්ථූල විද්‍යාව කියලා. එහෙනම් මේකේ මැද තරුවක ලකුණක් තියෙනවානේ. නිසා අපේ දුවල පුතාලා ගොඩක් දුරට වරද්ද ගන්නවා. මෙතන තරුවක් ආකාරයට ජාලගත කරලා තියෙනවා කියලා ගොඩක් අය හිතලා මෙන්න මේ අංක 1 උත්තරේ යටින් ඉරක් ගහනවා පුතේ. නැත්නම් අංක 1 උත්තරේ තෝරා ගැනීමක් කරනවා. නිවැරදි උත්තරේ විදියට. නැහැ පුතේ මෙතන තරුවක ලකුණක් තිබුණා කියලා මේක තරුවාකාරයේ ජාල ස්ථූල විද්‍යාවක් නෙමෙයි. තරුවක් ආකාරයට ජාලගත කරනවා නම් පුතේ නාභියක් හෝ ස්විච්යක් මධ්‍යගත කරලා අන්නේ නාභියට හෝ ස්විචයට සියලුම පරිගණක සම්බන්ධ කිරීමක් කරන්න ඕන. එහෙනම් මෙතන අපිට නාභියක් හෝ ස්විචයක් පුතේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් දෙක පුතේ බසය. පුතේ බසයක ආකාරයට ජාලගත කිරීමක්ද මේක? නැහැ. බසයක ආකාරයට ජාලගත කිරීමක් නම් පුතේ බැක්බෝන් කේබල් එක නැත්නම් කොඳුනාරටි කේබල් එක තියෙනවා. මෙහෙම දිග කේබල් එකක් තියෙනවා. මේකේ දෙපැත්තට තමයි පුතේ පරිගණක සම්බන්ධ වීම වෙන්නේ. දැන් මෙන්න මේ වගේ දෙපැත්තට පරිගණක සම්බන්ධ වීමක් වෙනවා. රයිට් මම දැන් දල වශයෙන් දෙකක් විතර දැනට අඳින්නම්. රයිට් ඔය වගේ පුතේ යන්න ඕන බසයක ආකාරයේ ජාලගත කිරීමකදී. එහෙනම් මෙතන බසයක ආකාරයේ ජාලගත කිරීමකුත් නෙමෙයි පුතේ තියෙන්නේ. එහෙනම් ඊගාට පුතේ මුද්දක ආකාරයට නැහැ. මුද්දක් නම් පුතේ මේක රවුන්ඩ් හැඩයට තියෙන්න ඕන. එහෙනම් මෙතන රවුන්ඩ් හැඩයක් දැක ගන්න නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ පුතේ දැලක ආකාරයට ජාලගත කිරීමක්. එහෙනම් අංක 4 පුතේ දැලක ආකාරයට ජාලගත කිරීමකදී මේ ජාලයේ තියෙන සියලුම පරිගණක එකිනෙක අතර සම්බන්ධ වීමක් වෙන්න ඕන. එහෙනම් මෙතන තියෙන්නේ පුතේ දැලක ආකාරයට ජාලගත කිරීමක්. නැත්නම් මෙෂ් ටොපොලොජි එකක් තමයි මෙතන තියෙන්නේ. හොඳයි ඊගාට පුතේ ඔන්න තව ජාලකරණයේ සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තියෙනවා 34. රුක් ආකාරයට ජාලගත කිරීම සඳහා භාවිත කරන ලබන ජාල ස්ථූල විද්‍යාවන් දෙක
වන්නේ. පුතේ ඊටා වැදගත් රුක්කාකාරයට නැත්නම් ගසක ආකාරයට ජාලගත කරන්න නම් ජාලස්තුල විද්‍යාවන් දෙකක් අවශ්‍ය වෙනවා. එක පුතේ දැල සහ බසය. වැරදි පුතේ. දෙක පුතේ බසය සහ තරුව. හරි පුතේ. බස් ටොපොලොජි එකයි ස්ටාර් ටොපොලොජි එකයි එකතු වෙලා තමයි මෙන්න මේ ගසක ආකාරයට ජාලගත කිරීමක් වෙන්නේ. ගසක ආකාරයට ජාලගත කිරීමක් සකස් කරන්න නම් අපිට පුතේ බසයක ආකාරයට ජාලගත කිරීමක් සහ තරුව ආකාරයේ ජාලගත කිරීම කිහිපයක් අවශ්‍ය වෙනවා. හොඳයි පුතේ අපි 35 වෙනි ප්‍රශ්නෙට යනවා. පහත් සඳහන් කවරක් නොමිලේ ලබාගත හැකි වදන් සැකසීමේ මෘදුකාංගයක් වන්නේද? එක පුතේ Microsoft Word. නැහැ පුතේ මේක අපි මුදල් ගෙවා ලබා ගත යුතු වදන් සැකසීමේ මෘදුකාංගයක්. Microsoft සමාගමින් සපයන ලෝකේ බහුලව දෙනෙක් භාවිත කරන වදන් සැකසීමේ මෘදුකාංගයක් තමයි Microsoft Word. හැබැයි මේක මුදල් ගෙවලා ලබා ගන්න ඕන මෘදුකාංගයක්. දෙක පුතේ Frame Maker. Adobe සමාගමෙන් තමයි නිර්මාණය කරලා තියෙන මේ Frame Maker කියන software එක. මේකත් පුතේ අපි මුදල් ගෙවා ලබා ගන්න ඕන මෘදුකාංගයක්. තුන පුතේ Word Perfect. මේක Corel කියන ආයතනයෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් පුතේ මේ Word Perfect එකත් අපි සල්ලි ගෙවලා ගන්න ඕන මෘදුකාංගයක්. එහෙනම් හතරවෙනි උත්තරය පුතේ Open Office Writer. පුතේ මේක අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් මෘදුකාංගයක්. හොඳයි පුතේ අපි 36 වෙනි ප්‍රශ්නෙට යනවා. පහත් සඳහන් කවරක් MS Word ගොනුවක් තැන්පත් කිරීමේදී භාවිත කරන ලබන දිගුවක් වන්නේද? එහෙනම් පුතේ බලන්න පළවෙනි උත්තරය .xlsx කියලා තියෙනවා. නෑ පුතේ මේක Excel වල දිගුවක්. Excel වලින් අපි හදාගත්තු වැඩපතක් සේව් කරද්දී මෙන්න මේ XLSX කියන දිගුව තමයි භාවිත වෙන්නේ. දෙක පුතේ .accdb මේක පුතේ Access වලින් සකස් කරපු ගොනුවක් සේව් කරද්දී දින දිගුව පුතාට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙයි. Access කියන මෘදුකාංගය ගැන දත්ත සමුදාය කළමනාකරණය කිරීමේ පාඩමේදී. එතකොට පුතේ මතක තියාගන්න Access එකේ දිගුව තමයි .accdb කියලා හඳුන්වන්නේ. හොඳයි තුන්වෙනි එක පුතේ .pptx. pptx පුතේ PowerPoint වල භාවිත වෙන දිගුව විදිහට අපි හඳුන්වනවා. හොඳයි අන්තිම එක පුතේ .docx. පුතේ docx තමයි Word එකේ භාවිත වෙන දිගුව වෙන්නේ. හොඳයි පුතේ මේ දිගුවක් පිළිබඳ වැඩි අවබෝධයක් ඔයාලට ලබා ගැනීම සඳහා මම මෙතන Word එක ඕපන් කරගෙන තියෙනවා. Word එකේ මම මෙතන ලියවිල්ලක් හදලා තියෙනවා. මම මේක පුතේ සේව් කරලා පෙන්නන්න යන්නේ ඔයාලට. හරි එහෙනම් මම මෙහෙම CTRL කී එකත් එක්ක S අකුර සහිත කී එක ඔබනවා කීබෝඩ් එකේ. ඔන්න save as වලට අපි ඇවිත් තියෙනවා. එහෙනම් පුතේ save as වලින් මම මෙතන browse මත ක්ලික් කරලා මගේ තෝර ගන්නවා local disk E කියන ලොකේෂන් එක. එහෙනම් local disk E වලට තමයි මම යන්නේ. මෙන්න මෙතන local disk E වලට ගිහිල්ලා මෙතන file name එක විදිහට මම එකේ ඉලක්කම දෙන්නම් පුතේ. දීලි වල මම මේක save කරගන්නවා. හරි එහෙනම් දැන් අපි local disk E වලට ගිහිල්ලා බලමු අපේ document එක කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් ඔන්න මම local disk E වලට යන්නේ. හොඳයි පුතේ ඔන්න මම local disk E වලට ආවා. දැන් ඔයාලට පේන පුතේ එතන එක කියලා Word document එකක් තියෙනවා. අපි නම් මෙයාගේ දිගුව බලා ගන්න මෙයා උඩ right click කරලා මේ එන menu එකෙන් properties කියන ස්ථානය මත click කරනවා. right දැන් ඔයාලට පේනවා ඉතින් පුතේ මෙතන file name එක විදිහට 1 කියලා පෙන්නලා තියෙනවා. type of file කියන ස්ථානේ Microsoft Word document කියලා වරාණක් ඇතුලේ .docx කියලා පෙන්නලා තියෙනවා. එහෙනම් පුතේ දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති Word ලියවිල්ලක දිගුව .docx විදිහට තමයි පෙන්වන්නේ කියලා. හොඳයි පුතේ අපි එන ඊගාව ප්‍රශ්නෙට යන්නේ. ඊගාව ප්‍රශ්නේ කියලා දෙනවා 37. පහත් සඳහන් කවරක් MS Word හි ප්‍රතිස්ථාපනය නැත්නම් replace සඳහා භාවිත කරයිද? පුතේ නම් replace කියන command එක පාවිච්චි කරනවා find හරහා හොයාගත්තු කිසියම් වචනයක් වෙනුවට වෙනත් වචනයක් ආදේශ කිරීම සඳහා. හරි එහෙනම් පුතේ බලමු මොනවද දීලා තියෙන shortcut කියලා. එකක් පුතේ CTRL-P. පුතේ CTRL-P එක පාවිච්චි කරනවා print outs ලබා ගැනීම සඳහා නැත්නම් print කිරීම සඳහා. දෙක පුතේ CTRL-R එක පාවිච්චි කරනවා පුතේ right align කිරීම සඳහා. එහෙම නැත්නම් අපි type කරපු දෙයක් පිටුවේ දකුණු පසට කෙල්ල කිරීම සඳහා.
ඊට පස්සේ පුතේ තුන්වෙනි එක CTRL-H පුතේ CTRL-H පාවිච්චි කරනවා රීප්ලේස් කිරීම සඳහා. එහෙනම් නිවැරදි උත්තරේ පුතේ අංක 3. එහෙනම් පුතේ හතරවෙනි උත්තරේ දෙන්න දෙනවා CTRL එකතු කිරීම S පුතේ. CTRL-S පාවිච්චි කරන්නේ සේව් කිරීම සඳහා. එහෙනම් පුතේ මම ඉස්සෙල්ලා වගේම ඔයාලට වර්ඩ් එකට ගිහිල්ලා පෙන්නන්නම් මේ ෂෝට් කට්ස් ටික. එහෙනම් ඔන්න මම වර්ඩ් එකට ආව පුතේ. CTRL එකත් එක්ක P අකුර මම උඹලා පෙන්නන්න. ඔන්න CTRL P මම ප්‍රෙස් කරනවා. ඊට පුතේ print කියන window එක තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් CTRL P පුතේ හොඳට මතක තියාගන්න print එකේ ෂෝට් කට් එක විදිහට ගන්න පුළුවන්. හොඳයි දෙවෙනියට පුතේ අපිට දීලා තිබුණේ CTRL R. එහෙනම් පුතේ මම මේ පළවෙනි ඡේදය සිලෙක්ට් කරලා ඉවරලා මේ විදිහට highlight කරලා ඉවරලා CTRL R ඔබලා පෙන්නන්නම්. ඔන්න බලන්න පුතේ මේක දකුණු පසට කෙල්ල වීමක් වුණා නැත්නම් right align වීමක් වුණා. එහෙනම් ආයේ වම් පැත්තට කෙල්ල කරනවා නම් CTRL L ඔබන්න පුළුවන්. CTRL එකත් එක්ක L අකුර ඔබලා පුතේ අපිට වම් පසට කෙල්ල කිරීමක් කරන්න පුළුවන්. හොඳයි ඊට පස්සේ දිනවා පුතේ CTRL H කියන ෂෝට් කට් එක. ඔන්න මම CTRL H ඔබනවා. ඊතර ඔයාලට පේනවාද පුතේ replace කියන window එක ඇවිත් තියෙනවා. හරි ඊතර මේ replace එකේ උඩ find what තියෙනවා. පල්ලෙහා තියෙනවා පුතේ replace with කියලා තැනක්. හොඳයි මට ඕන පුතේ මෙතන මෙන්න මෙහෙම දෙයක් කරන්න. වීඩියෝ කියලා වචනයක් මේ ડોකියුමන්ට් එකේ අන්තනක තියෙනවා. දැන් ඔයාලට පේනද මේ උඩ හරීම තියෙනවා. නමුත් අපි හිතමු මේක අපිට පේන්නේ නැති තැනක තිබුණේ කියලා. එහෙනම් වීඩියෝ කියන වචනේ කොහෙද තියෙන්නේ කියලා මට හොයාගන්න ඕන. එහෙනම් මම මේ find what කියන ස්ථානේ වීඩියෝ කියලා ටයිප් කරනවා. මේ විදිහට ඊට පස්සේ පුතේ මෙතන තියෙනවා find next කියලා බටනයක්. අන්න ඒකට මම ක්ලික් කරනවා. දැන් පුතේ ඔයාලට පේනවා ඇති වීඩියෝ කියන වචනේ තියෙන එක තැනක් highlight වුණා. අපි ආයේ find next එක ක්ලික් කරොත් මේ වගේ වීඩියෝ කියන වචනේ තියෙන හැම තැනක් මෙයා highlight කරලා පෙන්නනවා. හොඳයි මට ඕන මේ වීඩියෝ වෙනුවට song කියන වචනේ ආදේශ කරගන්න. එහෙනම් මම මේ replace with කියන ස්ථානේ song කියලා ටයිප් කරනවා. ඔන්න විදිහට ටයිප් කරනවා. ඊට පස්සේ පුතේ දැන් මම replace උඩ ක්ලික් කරොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති පුතේ වීඩියෝ කියන වචනේ තිබුණ එක තැනකට විතරක් song කියන වචනේ ආදේශ වුණා. හැබැයි අනිත් තැන් වල තාම වීඩියෝ කියලා තමයි තියෙන්නේ. එහෙනම් මට ඕන වීඩියෝ කියලා තියෙන වචනේ තියෙන හැම තැනකටම song කියන වචනේ ආදේශ කරගන්න. එහෙනම් මම මෙතන replace all උඩ ක්ලික් කරනවා. දැන් පුතේ බලන්න අපිට කියනවා all done we made 3 replacements. ඔක්කොම හරි අපි replacements 3ක් කරා කියලා. එහෙනම් තැන් 3ක් පුතේ වෙනස් කරා කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. හොඳයි මම ඕකේ කරන්නම්. හරි මම හිතනවා පුතේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා CTRL එකත් එක්ක H අකුර ඔබලා මොකද්ද කරන්න පුළුවන් කියලා. CTRL එකත් එක්ක පුතේ H අකුර එබුවොත් අපිට replace එක ගන්න පුළුවන්. හොඳයි පුතේ අවසාන ෂෝට් කට් එක CTRL-S අපි දැන් ටිකකට කලිනුත් පුතේ පාවිච්චි කරා සේව් කිරීම සඳහා තමයි CTRL-S ගන්න. ඔන්න මම පෙන්නන්නම් පුතේ CTRL-S ඔබලා. එතකොට මගේ ડોකියුමන්ට් එක කලින් සේව් කරලා තිබුණ නිසා තමයි පුතේ මේක සේව් වෙනවා කියලා අපිට පෙන්වුවේ නැත්තේ. මම අලුත් ડોකියුමන්ට් එකක් අරන් පුතේ ඔයාලට පෙන්නන්නම්. මම මේක නිකන් මෙහෙම ඉලක්කම් 2 3ක් ටයිප් කරන්නම්. ඔන්න CTRL-S ඔබනවා. දැන් පුතාට පේනවා ඇති පුතේ save as කියන window එක ඇවිත් තියෙනවා. එහෙනම් save කර ගැනීම සඳහා තමයි CTRL-S කියන ෂෝට් කට් එක පාවිච්චි කරන්නේ. හොඳයි පුතේ අපි 38 වෙනි ප්‍රශ්නෙට යන්නේ. 38 වෙනි ප්‍රශ්නේ කියලා දෙනවා පහත අයිකනය මගින් කුමක් නිරූපණය කරයිද? එහෙනම් පුතේ මෙන්න මෙතන අයිකන් එක දීලා තියෙනවා. මෙන්න මේ අයිකන් එක මගින් මොකද්ද නිරූපණය කරන්න කියලා අහනවා. අංක 1 පුතේ sort. පුතේ sort එක නෙමෙයි මෙතන තියෙන්නේ. sort එකෙන් කරන්න අපි ටයිප් කරපු දෙයක්
ආරෝහණ පිළිවෙලට හරි අවරෝහණ පිළිවෙලට හරි සකස් කරගන්න එක. දෙක පුතේ ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර්. හරි පුතේ මේ අයිකන් එක ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් අපි ටයිප් කරපු වචන එක ස්පෙලින් මිස්ටේක් එකක් තියෙනවද කියලා බලා ගන්න. එහෙම නැත්නම් අපි ටයිප් කරපු වාක්‍ය එක ව්‍යාකරණ දෝෂයක් තියෙනවද කියලා බලා ගන්න මේ අයිකන් එක පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට පුතේ පුංචි උදාහරණයක් අරන් ඔයාලට පෙන්නන්නම්. මම මෙතන වර්ඩ් එකේ ටයිප් කරලා තියෙනවා වචනයක් වැරදි විදියට. එහෙනම් මේ කම්පියුටර් කියන වචනේ මම වැරදියට ටයිප් කරලා තියෙනවා පුතේ මෙන්න මේ විදියට. එහෙනම් මම යනවා මේ රිවිව් කියන ටැබ් එකට. මේ රිවිව් කියන ටැබ් එකේ තමයි ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් අයිකන් එක තියෙන්නේ. එහෙනම් රිවිව් එකේ මෙන්න මෙතන ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් උඩ මම ක්ලික් කරනවා. ක්ලික් කරාම පුතේ ඔයාලට පේනවා ඉතින් කම්පියුටර් කියන වචනේ මේ වගේ රතු පාටින් මෙතනත් අන්ඩර්ලයින් කරලා පෙන්නලා තියෙනවා. සජෙෂන්ස් යටතේ ඔන්න කම්පියුටර් කියන වචනේ නිවැරදිව පෙන්නලා තියෙනවා. එහෙනම් මම මේ නිවැරදි වචනවලට මේ විදිහට ක්ලික් කරන්නම්. ක්ලික් කරපුවම පුතේ ඔන්න පෙන්නනවා ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙක් is complete කියලා. මෙසේජ් එක ඕකේ කරා නම් මම මොන විදිහට මෙසේජ් එක ඕකේ කරපුවම ඔයාලට පේනවා පුතේ කලින් රතු පාටින් අන්ඩර්ලයින් වෙලා තිබුණු වචනේ අන්ඩර්ලයින් එක ඉවත් වෙලා නිවැරදි ස්පෙලින්ස් මෙතෙන්ට ආදේශ වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට පුතේ ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් කියන අයිකන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ අයිකන් එක පුතේ හොඳට මතක තියාගන්න. ABC දාලා හරි ලකුණක් දාලා තියෙන අයිකන් එක තමයි ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර්. එහෙනම් පුතේ මේකේ නිවැරදි උත්තරය අංක 2 ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර්. මම එහෙනම් පුතේ ඔයාලට ඔහොමම පෙන්නන්නම් සෝට් එකෙන් මොකද්ද වෙන්නේ කියලාත් මේ වර්ඩ් ඩාට් සහ බුලට්ස් ගැන කතා කරලා ඉවරලා. පුතේ වර්ඩ් ඩාට් එක පාවිච්චි කරනවා ඩිසයින් එකක් සහිත අකුරු ආදේශ කර ගැනීම සඳහා. ඒතර බුලට්ස් පාවිච්චි කරනවා පුතේ අපි ටයිප් කරගත්තු ලිස්ට් එකකට ඉස්සරහින් මොනවාරි සංකේත ටිකක් එකතු කරගන්න. හොඳයි අපි නම් මේ තුන ටග් ගාලා බලලා ඉමු සෝට් එක ඉස්සෙල්ලා මම පෙන්නන්නම්. එහෙනම් මම මෙතන පුතේ ටයිප් කරලා තිනවා red green blue කියලා වචන තුනක්. එහෙනම් මේ තුන පුතේ මම ඉංග්‍රීසි ඕඩිය පිළිවෙලට සකස් කරගන්න යන්නේ නැත්නම් සෝට් කරගන්න යන්නේ. එහෙනම් පුතේ මේක A to Z පිළිවෙලට හැදුවොත් එහෙනම් blue එක මුලින් එන්න ඕන, දෙවෙනියට green එන්න ඕන, red එක තමයි අන්තිමටම එන්න ඕන. එහෙනම් මම මේ වචන තුන මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන home tab එකේ පුතේ තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක් A අකුරයි Z අකුරයි දාලා පල්ලෙහාට E තලයේ දාපු අයිකන් එකක්. අපි මෙයාට තමයි sort කියලා කියන්නේ. ඉතින් මම මේ sort උඩ ක්ලික් කරනවා. ක්ලික් කරපුවම පුතේ මේ වින්ඩෝ එකේ දකුණු පැත්තේ තියෙනවා පුතේ ascending සහ descending කියලා options දෙකක්. පුතේ ඔයා මේ වචන දෙකේ තේරුම දැනගෙන හිටියේ නැත්නම් ඔහොම කොලයක් කරගෙන ලියාගත්තත් කමක් නැහැ. ascending කියන්නේ පුතේ ආරෝහණ, descending කියන්නේ අවරෝහණ. එහෙනම් ascending තේරුවොත් A අකුරේ සිට Z අකුර දක්වා පිළිවෙලට වචන ටික සකස් වෙනවා. පුතේ ඔයා descending තේරුවොත් Z අකුරේ සිට A අකුර දක්වා පිළිවෙලට වචන සකස් වීමක් වෙනවා. එහෙනම් ascending තෝරලා තියෙද්දි මෙතන මම ඕකේ කරන්නම්. මේ බලන්න පුතේ blue එක මුලින්ම ආවා, green එක දෙවෙනියට ආවා, red එක අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. අපි එන ආපෝසරයක් sort වලට ගිහලා descending තෝරලා බලමු. ඔන්න මම descending දුන්නා. දීලා ඕකේ කරන්නම්. දැන් පුතාට පේනවා ඉතින් red එක මුලින්ම තියෙන්නේ, green එක දෙවෙනියට තියෙන්නේ, blue එක පුතේ අන්තිමටම තියෙන්නේ. ඉතින් ඔය විදිහට පුතේ ඔයාලට sort එක පාවිච්චි කරන්න පුළුවන් type කරගත්තු දෙයක් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කර ගැනීම සඳහා. හරියනම් මම බුලට්ස් එකත් ඔහොම පෙන්නන්නම් පුතේ. මෙතනම වචන ටිකක් නිකන් type කරලා විතරයි තියෙන්නේ. මේ වචන වලට ඉස්සරහින් මට සලකුණක් දාගන්න ඕන. එහෙනම් මම මේ වචන ටික select කරලා පුතේ මෙන්න මෙතන home tab එකේ යනවා මෙන්න මේ icon එකට. මෙන්න මේ කොට තුනක් එක්ක ඉරි කැලි තුනක් දාපු icon එකක් තියෙන්නේ bullets icon එක විදිහට. එහෙනම් පුතේ මේකේ ත්‍රිකෝණ ලකුණට මම ක්ලික් කරනවා. ක්ලික් කරාම පුතාට පේනදි මේ වගේ සලකුණු ටිකක් පෙන්නලා දෙනවා. එහෙනම් මම මෙන්න මේ සලකුණට ක්ලික් කරන්නම්. දැන් ඔයාලට පේනවා ඉතින් පුතේ අපේ වචන වලට ඉස්සරහින් සලකුණක් ආදේශ වුණා. ඉතින් බුලට්ස් පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ පේලි කිහිපෙට ඉස්සරහින් සලකුණක් ආදේශ කර ගැනීම සඳහා. හොඳයි පුතේ මම වර්ඩ් ඩාට් එකත් ඔයාලට කොහොම පෙන්නන්නම්. පුතේ මම මේකේ පල්ලෙහාට යනවා. ගිහිල්ලා මම insert tab එකට ගිහිල්ලා insert එකේ මෙන්න මෙතන තියෙනවා පුතේ text කියන group එකේ යටතේ word dot එක මෙන්න මෙතන මම click කරනවා. click කළා පුතේ මෙතනින් කැමති word dot style එකක් ගන්නවා. මම මෙන්න මේක ගන්නවා. ඊට පුතේ your text here කියලා මෙතන පෙන්නලා තියෙනවා. මම මෙතන පුතේ ICT කියලා type කරලා පෙන්නන්නම්කෝ. දැන් පුතේ ඔයාලට පේනවා ඉතින් සාමාන්‍ය text එකට වඩා මේක වෙනස්. දැන් උඩ තියෙන පුතේ සාමාන්‍ය ටෙක්ස්ට් එකක්. හැබැයි පල්ලෙහාක සාමාන්‍ය ටෙක්ස්ට් එකක් නෙමෙයි word dot එකක්. එහෙනම් මේ වගේ ඩිසයින් එකක් සහිත අකුරු ගන්න පුතේ අපිට word dot එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි අපි පුතේ ඊගා ප්‍රශ්නට යන්න යන්නේ එහෙනම් 39 වෙනි ප්‍රශ්නේ පහත කවරක් මගින් බුලට්ස් අයිකනය නිරූපණය කරයිද? පුතේ අපි කලින්ම කතා කරා මතක ඇති 38 වෙනි ප්‍රශ්නේදී
පුතේ 38 වෙනි ප්‍රශ්නේ ඉතින් බුලට්ස් ගැන කතා කරා නම් බුලට්ස් අයිකන් එක මෙතන A යටතේ තමයි තියෙන්නේ. එහෙනම් මේකට ගැළපෙන උත්තරේ පළවෙනි උත්තරේ මගිනි කියන එක. පුතේ 40 වෙනි ප්‍රශ්නේ යටතේ කියලා තිනවා වර්ඩ් මගින් ලියවිල්ලක් සකස් කිරීමේදී අප විසින් යොදා ගන්නා වචනයක් වෙනුවට එම අදහස ගෙන දෙන වෙනත් වචනයක් සොයා ගැනීම සඳහා භාවිත කරයි කියලා. අංක එක පුතේ sort වැරදි. දැන් ටිකකට කලින් පුතේ sort එක පාවිච්චි කරා පුතාට මතක ඇති. අපි ටයිප් කරගත්තු ලයිස්තුවක් ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට සකස් කරගන්න අපි sort එක පාවිච්චි කරනවා කියලා කිව්වා. දෙක පුතේ find and replace වැරදි. ඒක පාවිච්චි කරේ කිසියම් වචනයක් හොයලා ඒ වෙනුවට වෙනත් වචනයක් ආදේශ කරගන්න. තුන පුතේ word dart එකත් මතකද පුතේ දැන් ටිකට කලින් මම ඔයාලට පෙන්නුවා word dart එක ඩිසයින් එකක් සහිත අකුරු ගන්නයි පාවිච්චි කරේ. අන්තිම එක පුතේ treasurous එහෙම නැත්නම් ශබ්ද නිදිය කියලා අපි සිංහලෙන් කියනවා. මේ treasurous නැත්නම් ශබ්ද නිදිය තමයි අපි පාවිච්චි කරන්නේ අපි ටයිප් කරගත්තු වචනයක අදහසගෙන දෙන වෙනත් වචනයක් ලබා ගන්න. මම පුතේ මේකත් ඔහොම ඔයාලට පෙන්නලා ඉන්නම්. එහෙනම් පුතේ මම ඔන්න word එකට ආවා. word එකේ මම මෙතන new කියලා ටයිප් කරන්නම්. එහෙනම් new එකට සමාන අදහසගෙන දෙන වචනයක් සොයා ගන්නයි මම මේ treasurous එක ගන්න යන්නේ. එහෙනම් මම මේ new ඩ මෙහෙම ක්ලික් කරලා review tab එකට යනවා පුතේ. review tab එකේ spelling and grammar කිට්ටුවෙන්ම තමයි මේ treasurous කියන icon එක තියෙන්නේ. මම මෙතන ක්ලික් එකක් දෙන්නම්. ඒතර ඔයාලට පේනවා ඇති පුතේ මෙන්න මේ පැත්තේ මේ search කියන ස්ථානේ new කියලා වැටලා තියෙනවා. ඒ යටතේ මෙතන පුතේ පහලින් new එකට සමාන අදහස් දෙන වචන කීපයක් තියෙනවා පුතේ. අපි දන්න වචන කීපයක් බලමු. මේ බන් fresh අලුත් කියන අදහස ගන්න නැත්නම් නැවුම් කියන අදහස ගන්න fresh කියන වචනේ ගන්න පුළුවන්. ඉතින් new වලිනුත් අදහස් වෙන්නේ පුතේ අලුත් කියන එකනේ. හොඳයි අපි තව ටිකක් පල්ලයට ගිහිල්ලා බලමු අපි දන්න තව වචන මොනවද තියෙනවද කියලා. මේ බලන්න පුතේ modern. එහෙනම් නවීන නැත්නම් අලුත් කියන අදහස ගන්න modern කියන වචනේ ගන්න පුළුවන්. එහෙනම් ඒකත් new වලට සමාන වචනයක්. ඉතින් මේ වගේ වචන ගොඩක් මෙතන පෙන්නලා තියෙනවා. අපි නොදන්න ගොඩක් වචනවත් මෙතනින් අපිට දැක ගැනීම හැකියාව තියෙනවා. හොඳයි මම හිතනවා පුතේ මෙතනින් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා treasurous එක කොහොමද භාවිත කරන්න කියලා. එහෙනම් ඔන්න පුතේ අපි ප්‍රශ්න 40ම සාකච්ඡා කරා. එහෙනම් 40 වෙනි ප්‍රශ්නෙට පුතේ නිවැරදි උත්තරේ 4 වෙනි උත්තරේ. මම හිතනවා පුතාට මේකේ ගැටලු මොනවත් නැතුව ඇති කියලා. මොකක් හරි පුතේ පේපර් එක සම්බන්ධ ගැටලු මොනවත් තියෙනවා නම් වීඩියෝ එකෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් පුතේ අදට මම මෙතනින් නතර කරන්න යන්නේ අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.